හිතන්නකෝ සාමාන්‍ය ගුවන් යානයක් පියාසර කරන උසකින් ඒ කියන්නේ අඩි 33000ක් විතර ඉහළ අහසේ නම් වැටිලා කෙනෙක්ට ජීවිතේ බේරගන්න පුළුවන් වෙයි කියලා. නෑ මේක මොකක් හරි චිත්‍රපටයක කතාවක් එම නෙවෙයි. මේක ඇත්තටම සිද්ධ වුණු මුළු ලෝකෙම පුදුම කරපු ඇදහ ගන්නත් බැරි කතාවක්. හොඳයි එහෙනම් අපි බලමු මේ කතාවේ ඇතුළාන්තය. අඩි 33000ක්. ඕ හරියටම අඩි 33000ක්. මේක නිකම්ම ඉලක්කමක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් ගුවන් යානයක ගමන් කරනකොට ඉන්න උස තමයි ඔය. කිලෝමීටර වලින් කිව්වොත් 10කටත් වඩා ඉහළින්. ඒ වගේ උසකදී වාතය කොච්චර තුනීද? උෂ්ණත්වය කොයිතරම් ස්ත්‍රිණ අගයක් වෙන්නේ නැද්ද? ඇත්තට මෙතන ඉඳන් වැටෙනවා කියන එක හිතනකොටත් ඇඟේ මයිල් කෙලින් වෙනවා නේද? ඉතින් අපේ ඔළුවට එන පළවෙනිම ප්‍රශ්නේ තමයි එච්චර දරුණු උසකින් වැටිලා පන පිටින් බේරෙන්න පොඩි හරි ඉඩක් තියෙනවද කියන එක. ඇත්තටම භෞතික විද්‍යාවේ නීති රීති වලට අනුව නම් ඒක වෙන්න කිසිම විදිහක් නැහැ. හැබැයි අපි මේ කතා කරන්න යන සිදුවීම ඒ හැම නියමයක්ම අභියෝගයට ලක් කරනවා. මේ ඇදහ ගන්න බැරි කතාවේ ආරම්භයේ සනිටුවන් වෙන්නේ මහා දරුණු ව්‍යසනයකින්. අපි එන මුලින්ම යමු ඒ ඛේදවාචකයේ සිද්ධ වුණු මොහොතට. අවුරුද්ද 1972 දවස ජනවාරි 26. JAT ගුවන් සේවයේ 374 දරන ගුවන් යානය ස්වීඩනයේ ඉඳන් සර්බියාව ඔබලා පියාසර කරමින් තිබුණා. හැමදේම හරිම සාමාන්‍ය විදිහටයි සිද්ධ වුණේ. ඒත් හවස 4:00කට විතර යානය අඩි 33000ක් ඉහළ අහසේ තියෙද්දි හිතාගන්නවත් බැරි විදිහට මහා පිපිරීමක් සිද්ධ වෙනවා. මේ පිපිරීමේ බලයට යානය මැද අහසේදීම කෑලි වලට කැඩිලා පොළොව දෙසට වේගයෙන් කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ඇත්තට මේ වගේ ව්‍යසනයකින් පස්සේ කවුරු හරි ජීවත් වෙයි කියලා කවුරුවත් හීනකින්වත් හිතුවේ නැහැ. ඒත් අර ගුවන් යානයේ සුන්බුන් අතරින් සෝබාදහම විසින්ම මවපු ඇදහ ගන්න බැරි ආශ්චර්යයක් වාර්තා වෙනවා. මේක තමයි මේ කතාවේ වැදගත්ම කොටස. ගලවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් දීන තැනට යනකොට ඔවුන් දකින්නේ ඇදහ ගන්න බැරි දර්ශනයක්. යානයේ හිටපු 28 දෙනාගෙන් 27ක්ම මිය ගිහින්. ඒත් එක්කෙනෙක් අවුරුදු 22ක තරුණ ගුවන් සේවිකාවක් වෙස්නා වුලොවිච්. ඇය පොන පිටින් හුස්ම ගනිමින් ඉන්නවා. ඇය කොහොමද බේරුනේ? ඒක තමයි මේ කතාවේ තවත් පුදුම හිතෙනම තැන. වෙස්නා යානය කඩා වැටෙනකොට යානයේ බඳ කොටසක් ඇතුලේ ආහාර ට්‍රොලියකුයි තවත් මගියෙකුගේ සිරුරකුයි අතර හිර වෙලා ඉඳලා තියෙනවා. ඒ නිසා ඇය යානයේ නෙලියට විසි වෙන්නේ නැතුව අර කොටසත් එක්කමයි බිමට වැටෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි තීරණාත්මකම කාරණය. අර යානයේ කොටස කඩාගෙන වැටෙන්නේ නිකම් බිමකට නෙවෙයි. ඒක වැටෙන්නේ කඳුකර පළාතක ඝන හිමතට්ටු වලින් වැහුණු පයින් ගස් පිරුණු බෑවුමකට. ඇගේ ජීවිතේ බේරෙන්න ප්‍රධානම හේතුව බවට පත් වුණේ අන්න ඒකයි. මේක පිටිපස්සේ තියෙන විද්‍යාත්මක පැහැදිලි කිරීමත් හරිම අපූර්වයි. අර ඝනකම් හිමතට්ටුයි පයින් ගස් වල අතුයි ඉක්ුටු වෙලා හරියට ස්වභාවිකම හැදුණු යෝධ එයා බෑග් එකක් වගේ. නැත්නම් මෙට්ටයක් වගේ වැඩ කරලා තිනවා. ඉතින් අර අඩි 33000ක් උඩ ඉඳන් එන මහා ගැටුම් බලය ඒක විශාල ප්‍රමාණයක් මේ හිම තට්ටු වලින් උරාගෙන ඇගේ ජීවිතය යන්තම් බේරලා තියෙනවා. හොඳයි කඩා වැටීමෙන් නම් මෙර ජීවිකලවා ගත්තා. ඒත් ඇගේ ඇත්තම සටන පටන් ගත්තේ ඊට පස්සේ. ඒ තමයි ඇගේම ශරීරයේ එක්ක ජීවිතයත් මරණයත් අතර කරපු මහා සටන. වෙස්නාට වෙලා තිබුණු තුවාල සුළුපටුවේ වනන්නේ මේ කකුල් දෙකම කැඩිලා කොන්දේ කශරුකා තුනක විඳිලා හිස්කබල පැලිලා ඇඟ ඇතුලේ දරුණු විදිහට ලේ යනවා. අතරම කිව්වොත් ඇගේ ශරීරයේ බේරෙන්න පුළුවන් තරම් අස්තියක්වත් ඉතුරු වෙලා තිබුණේ නේ වගේ. රෝහලට ගෙනිච්චට පස්සේ දවස් ගාණක් යනකල් ඇය හිටියේ කෝමා එකේ. ඇගේ තත්ත්වය කොච්චර බරපතලද කියනවා නම් ඇව බාරගත්ත දොස්තරලාටවත් ඇගේ ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් තිබිලා නැහැ. වෛද්‍යවරුන්ගේ පළවෙනිම නිගමනය වුණේ මේකයි. මෙයා නම් ජීවත් වෙන්නේ නැහැ. ඒ තරමටම ඇගේ තත්ත්වය දරුණුයි. ඔවුන්ගේ වෛද්‍ය දැනුමට අනුව මේ වගේ තුවාලයක කෙනෙක්ට ජීවත් වෙන්න කිසිම විදිහක් නැහැ. හැබැයි වෛද්‍ය විද්‍යාවත් පුදුම කරවෙමින් දවස් කීපයකට පස්සේ වෙස්නා කෝමා එකකින් ඇහැරෙනවා. ඇයට සිද්ධිය ගැන කිසිම දෙයක් මතක නැති වුණත් ඇගේ ශරීරය හිතාගන්න බැරි වේගයකින් සුවය ලබන්න පටන් ගන්නවා. වෙස්නාගේ මේ නොනැසී පැවැත්ම වෛද්‍ය ලෝකයේ විතරක් නෙවෙයි ලෝක ඉතිහාසයේම විශේෂ සිදුවීමක් විදිහට සටහන් වුණා. ඒ වගේම ඒක ඇයට ලෝක ප්‍රසිද්ධියක්වත් අරගෙන ආවා. මේ අසමසම සිදුවීම හින්දා වෙස්නා වොලොවිච්ගේ නම ගිනස් ලෝක වාර්තා පොතටත් එකතු වෙනවා. ඇය මුළු ලෝකයම දන්න කියන චරිතයක් බවට පත් වුණා. ඇය පිහිටවපු ලෝක වාර්තාව තමයි පැරෂූටයක් නැතුව
වැඩිම උසකින් වැටි ජීවිතය බේරගත් පුද්ගලයා කියන එක. වැදගත්ම දේ තමයි ඒ වාර්තාව අද වෙනකනුත් මේ ලෝකෙ කිසිම කෙනෙක්ට බින්දින්න බැරි වෙලා තියෙනවා. හැබැයි වෙස්නා වුලවිච්ගේ කතාව කියන්නේ නිකම් වාර්තාවක් විතරක් නෙවෙයි. ඒක මිනිස් පැවැත්මේ තියෙන ශක්තිය ගැන අපිට කියලා දෙන හරිම ගැඹුරු පාඩමක්. කොච්චර තත්ත්වයක් දරණු වුණත් බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම නැතිම වෙලා ගියත් සමහර වෙලාවට ජීවිතය කියන දේ අපි හිතනවාට වඩා විද්‍යාවට තේරුම් ගන්න පුළුවන් සීමාවට එහා ගියපු පුදුමාකාර විදිහට ශක්තිමත් දෙයක්. වෙස්නාගේ කතාව ඒකට තියෙන හොඳම උදාහරණයක්. ඉතින් මේ කතාව අන්තිමේදී අපි හිතේ එක ලොකු ප්‍රශ්නයක් ඉතුරු කරනවා. මිනිස් ශරීරයටත් මිනිස් ආත්මයටත් දරාගන්න පුළුවන් ඇත්තම සීමාව කොතනද තියෙන්නේ? සමහර විට ඒ සීමාවන් තියෙන්නේ බිඳින්නම වෙන්නේ නැති